තෙරුවන් සරණයි. මම මේ පොඩි සෙන් කතාව ඔබට කියන්න හිතුවේ මෙය පුංචි කතාවක් වුණාට මෙහි ගැබ්වී ඇති අරුතින් සිත තේරුම් ගැනීමට යම් තාක් දුරකට අවබෝධයක් ලබන්නට හැකි පැතිකඩක් විවර වෙන නිසායි. එය මා පසුවදනක් ලෙස ගෙනහැර දක්වන්නම්. එහෙනම් අපි කතාව අහලා ඉමු. ඔන්න දුර ඈත පිටිසර ගම්මානයක එක් තරුණ සෙන් මාස්ටර් කෙනෙක් ජීවත් වුණා. මේ මාස්ටර්ට තිබුණා ලොකු හැකියාවක්. ඒ තමයි ඔහුට හිමි වී තිබූ බුද්ධිමත් භාවයෙන් මිනිසුන්ගේ සිතේ ඇතිවන ගැටලු වලට විසඳුම් දී ඔවුන්ට සහනයක් ලබා දීමට ඇති හැකියාව. ඉතින් මේ ගම්මානයට ඈතින් තවත් එක් ගමක සිටි මිනිසෙකුට මේ මාස්ටර් ගැන දැනගන්නට ලැබෙනවා. කාලයක් තිස්සේ තමන්ට විසඳා ගැනීමට නොහැකිව සිතට වද දෙමින් තිබූ ගැටලුවකින් සිටි ඔහුට මෙය ඊතා සුබ ආරංචියක් වුණා. ඒ වෙලේම ඔහු දුර බැහැර ගෙවා ගොස් මාස්ටර් හමු වී මෙහෙම කියන්න වුණා. උතුමාණනි, මා ඊතා දුර බැහැර ගෙවාගෙන ඔබතුමා හමු වීමට පැමිණියේ කාලයක් තිස්සේ මගේ සිතේ තිබුණ ලොකු ගැටලුවකට ඔබෙන් විසඳුමක් ලබා ගන්නයි. කොහොමද උතුමාණෙනි මම මගේ මනසින් උපරිමයෙන් වැඩගන්නේ? එය 100%ක්ම සම්පූර්ණයෙන් පාවිච්චියට ගන්නේ කොහොමද කියලා ඇහුවා. එය අසා සිටි මාස්ටර් මඳ සිනාවක් පා මෙහෙම කියනවා. මිත්‍රයා, අපි යමුද පොඩ්ඩක් මේ කැලේ ඇවිදලා එන්න. තම ගැටලුවට ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වූ ඔහුට මාස්ටර්ගේ මේ හැසිරීම තරමක් නොරිස්සුම් සහගත වුණා. නමුත් වචනයට පිටුපාන්න නොහැකි නිසා ඔහු මාස්ටර් සමග ඇවිදින්නට යන්න වුණා. යන අතරතුර දැන් නැතිවට දැන් මට පිළිතුරක් ලබා දෙයයි සිතමින් ඔහු මාස්ටර් පසුපස ගියත් බොහෝ දුරක් යන තෙක්ම මාස්ටර් එකදු වචනයක්වත් කතා කළේ නැහැ. ඉතින් මාස්ටර්ගේ මේ නිහඬකම එන්නම අර මිනිසාගේ සිතේ ආවේගය තව තවත් වැඩි කළා. ඔහොම ගිහිල්ලා මේ මාස්ටර් කැලේ මැද පිහිටි එක් පොකුණක් ළඟ නතර වෙලා අර මිනිසාගෙන් මෙහෙම අහනවා. මිත්‍රයා, ඔබට මේ පොකුණෙන් පෙනෙන්නේ මොනවාද? එවිට ඔහු පොකුණ දිහාවට එබිලා කියනවා, උතුමාණෙනි, මට මේ පොකුණේ මාළු නිදහසේ එහා මෙහා පීනනවා පේනවා. ජලයේ යට තිබෙන පැලෑටි වගේ දේ පැහැදිලිව ලස්සනට පේනවා. ඒ විතරක් නෙවෙයි, මෙහි ඇති නිශ්චල භාවය නිසාම මගේ ප්‍රතිබිම්බයත් කැඩපතක් තුලින් බලනවා වගේ ඉතා පැහැදිලිව පේනවා. එවිට මාස්ටර් හිසවනලා ගල් කැටයක් අරන් ඔහුගේ අතට දීලා කියනවා, මේ ගල් කැටයෙන් අර පොකුණේ ජලයට ගහන්න කියලා. ඔහු කී පරිදිම එය කළපසු නැවත මාස්ටර් ඔහුගෙන් මෙහෙම අහනවා. මිත්‍රයා, ඔබට දැන් මොනවද පොකුණ තුලින් පේන්න තියෙන්නේ? එවිට ඔහු කියනවා, මාස්ටර්, දැන් මොනවා පේන්නද? ඒ ගල් පහර නිසා ජලය හොඳටම කැළඹුණා. ඒ කැළඹීම නිසාම මාළුත් බියටපත් වෙලා සීසී කඩ පීනන්න වුණා. ඒ වගේම මගේ ප්‍රතිබිම්බයත් දැන් පෙනෙන්නේ විකෘති වෙලා. උතුමාණෙනි, කැළඹුණු ජලය එහි සුන්දරත්වය පැහැදිලි බව හොඳටම නැති කළා. එවිට මාස්ටර් මද සිනාවක් පාලා කියනවා, මිත්‍රයා, අපේ මේ සිතත් මේ පොකුණ වගේම තමයි. එය නිශ්චලව සංසුන්ව තියෙන තරමටම තමයි පැහැදිලිව විනිවිද දකින්න පුළුවන් වෙන්නේ. එයින් වැඩ ගන්න හැකි වෙන්නේ. නමුත් සිත ආශාවන්ගෙන්, ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන්, රාගයෙන්, ද්වේෂයෙන් වැනි නොරිස්සුම් සිතිවිලි වලින් පුරවගත්තොත් අර පොකුණට ගලක් ගැහුවා වගේ හිත සසල වෙලා පැහැදිලි බව නැතුව යනවා. එවිට හිතෙන් වැඩ ගන්න බැරුව යනවා. මාස්ටර්ගේ මේ අර්ථ දැක්වීමෙන් ඔහුට වැටහුණා, හිත පූර්ණත්වයෙන් පාවිච්චි කරන්න, එයින් වැඩ ගන්න උවමනා නම් එය නිශ්චලව සංසුන්ව තිබිය යුතු බව. එහෙනම් අපි මුලින්ම කළ යුත්තේ සිත නිශ්චල කිරීමද? නැහැ, එයත් වැරදි. මොකද ඔබ සිත නිශ්චලව තියන්න වෑයම් කිරීමෙන් වන්නේ සිත තව තවත් කැළඹෙන එකයි. අර පොකුණ දිහා නැවත බලන්න. එය කැළඹී තිබෙන විට නිශ්චල කරන්න කියා යමෙක් බාහිරෙන් කුමන හෝ ප්‍රතික්‍රියාවක් බලපෑමක් කරා නම් වෙන්නේ කුමක්ද? තවත් කැළඹෙන එක නේද? පොකුණේ නිශ්චලභාවය ජලය විසින්ම කරගත යුතු දෙයක්. අපට තියෙන්නේ විමසිලිමත්ව එය දිහා බලන් ඉන්න එක පමණයි.
ඒ වගේම තමයි සිතත් නිශ්චල කරන්න කියා සිත හදන්න යන්න එපා. සිත හැදෙන හැටි බලන් ඉන්න. එවිට එය ඉබේම නිශ්චල වේවි. සිතකට සිතුවිලි එන එක ස්වාභාවික සංසිද්ධියක්. නමුත් ඔබ එය නවතාලන්න, එයින් වැළකී ඉන්න, එය පාලනය කරන්න හදනවා නම් අන්න එය අස්වාභාවික දෙයක්, කෘතිම දෙයක්. නිශ්චලභාවය, සංසුන්කම කියන්නේ ස්වභාවය තුලින්ම මතු කරගත යුත්තක්. සිත වහන්න යන්න එපා. සිතුවිලි කළමනාකරණය කරන්න එපා. එය ඔබට කිසිසේත් කළ නොහැක්කක්. ඕනෑම සිතුවිල්ලකට එන්න සිත විවෘතව තබන්න. නමුත් ඔබ ඒ දිහා විමසිලිමත්ව බලන් ඉන්න. උදාහරණයක් ලෙස රාගය එන විට එය සිතට දැන් ඇතුළු වූ බව සිහියෙන් දකින්න. එය වැඩිවන විට ක්‍රමක්‍රමයෙන් වැඩිවන බව සිහියෙන් දකින්න. එය අඩුවන විට අඩුවන බව සිහියෙන් දකින්න. ඒ සිතවිල්ල තනි නොකර එය පසුපසම යාම තමයි එහි නිශ්චල භාවයම වන්නේ. නමුත් ඔබ රාගයෙන් තොරව ඉන්න ගියොත්, රාග සිතවිල්ල අයින් කරන්න ගියොත්, ඒ ඔබ කරන්නේ සිතත් එක්ක ගැටෙන එකයි. සිතේ ස්වභාවය තමයි එයට බලපෑම් කරන්න එය ප්‍රචණ්ඩ වෙන එක. මම මේ කියන දේ පොඩ්ඩක් අත්හදා බලන්න. ඔබ කුමන හෝ දෙයක් මේ මොහොතේ සිට මතකයට ගන්නෙ නෑ කියලා හිතන්න. උදාහරණයක් ලෙස රෝසමල කියන දේ මම මේ මොහොතේ සිට මතකයෙන් අයින් කර දමනවා. මතකයට ගන්නෙ නෑ කියලා තීරණය කරන්න. මොකද වෙන්නේ? ඔබට ඉස්සර ඉඳ හිට මතක් වෙච්ච රෝසමල දැන් උදේ හවා නිතර දෙවේලේ මතක් වෙන්න ගන්නවා. මොකද ඔබ රෝසමල අමතක කරනවා කියලා මතක තියාගත්තා. ඒ සිතුවිල්ලට පෙර නොතිබුණු දැඩි වටිනාකමක් දුන්නා. පේනව නේද? සිතුවිලි කළමනාකරණය කරන්න යනවා කියන්නෙම තව තවත් උත්පාදනය කිරීමකුයි. මම තව උදාහරණයක් කියන්නම්. මොකද උදාහරණ තුලින් අපට මේ ගැටලුව විසඳා ගන්න ගොඩක් පහසු වෙනවා. ඔබේ නිවසට ණයෙක් ඇතුළු වුණා කියලා හිතන්නකෝ. දැන් ඔය සතා අනතුරක් බව දැනගෙන ඉන් ගැලවෙන්න කියලා ඔබ ඒ සතාට ගහන්න ගියොත්, හිංසා කරන්න ගියොත් මොකද වෙන්නේ? එතෙක් අනතුරක් නොකර සිටි ඒ සතා ප්‍රකෝප කර ඔබ අනතුරක් කරගන්න යනවා. අනතුරක් ලං කරගන්න යනවා. සමහර විට ඔබට මරණය පවා අත්වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒ අධික විෂ සහිත සතෙක් බව දැනගෙන කලබලයටපත් නොවි. ඔහුගේ හැසිරීම පිළිබඳ ඔහු යන එන තැන් විමසිල්ලෙන් සිටියොත්, ගෙයින් එළියට යන තෙක්ම ඔබට කිසි අනතුරක් නැතුව සුවසේ ඉන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි සිතුවිලි වලට බයේ එය අයින් කරන්න ගියොත් වෙන්නේ ඒ සිතුවිලි තවත් රුදුරු වී ඔබව කලබන එක පමණයි. හිත හැදුවොත් එතන හදපු කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ සංසාරයක් තියෙනවා. නමුත් හිත අවබෝධ කර ප්‍රත්‍යක්ෂයට ආවොත් එතන අවබෝධ වූවෙක් නැහැ. ඇත්තේ අවබෝධයක් පමණයි. ඒකම තමයි නිවීම වන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනය නම් කිසිවක් අයින් කරන්නවත් කිසිවක් ලං කර ගැනීමක්වත් නොවේයි. තථා නම් පජානාති. පිරිසිඳ දැක ගැනීමයි. අපට නරක සිතුවිලි ආවොත් අප කැළඹෙනවා. හොඳ සිතුවිලි ආවොත් අප නිශ්චල වෙනවා කියලා අපි හිතන්නේ ඒ සිතුවිල්ලට මමය මගේය කියා වටිනාකමක් දීපු නිසායි. අන්න ඒ මමය මගේය කියලා පැනවෙන යාන්ත්‍රණය හරියටම කෙනෙකුට අවබෝධ වුණොත් සිත නිශ්චලව තියාගන්න අමුතුවෙන් වීරිය ගන්න දෙයක් නැහැ. එය ඉබේම නිශ්චල වෙනවා. මගේ අමාමෑණී වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සත්හට කරුණාවෙන් දේශනා කළ ඒ උතුම් නෛර්යානික සී සද්ධර්මය අවබෝධ වී සියලුම සත්වයෝ උතුම් නිවනින් නිවී සැනසේවා.